හොයාගන්න. ඉතින් අර ජීවිත කාලෙම මහන්සිලා හදාගත්ත මේ සිදු මහන්සිය. ඒ දේවල් අපරාධ යන සුදානමක් නැහැ. දැන් අපි හිතන්නේ ඕනේ අපිට මැරෙන්න හදිසියෙම අපි මැරුණා. හදිසියෙ නෙවෙයි. හදිසියෙම කවුරුද වෙලාවම කාම ශක්තිය ගෙවන අනිවාර්ය ජීවිතය අවසන් කරන්න. පණ කියන මට ඔයයන්ට ඒක හොඳට තේරෙනවා. ඇත්තටම මේ ලෝකේ අපේ කියන ගතිය කිසිම දෙයක් නැහැ. මජ්ක්‍ධිම නිකායේ තියෙන ලස්සන සූත්‍ර දේශනාව මේ පසුවෙන් වැහැදිලි කරගන්න වචන ටික ගත්තොත් අටපාඩි සූත්‍රයක් තියෙනවා. අටපාඩි සූත්‍රයේ අටපාඩි මහරහතන් වහන්සේ කරපු ලස්සන ප්‍රකාශන තුනක් ගොඩක් තියෙන තුනක් හරි ලස්සනයි. මොනවද? උනෝලෝකෝ අතික්කෝ අන්හාදාස. ඒක පළවෙනි ප්‍රකාශනය. දෙවෙනි එක තමයි අස්සකෝලෝ. අස්සකෝලෝ. තුන්වෙනි කාරණය තමයි සම්මා පහය ධර්ම. උනෝලෝකෝ අතික්කෝ අන්හාදාස. මේක අදහස් කිව්වම මොකද අපි තේරෙන්නේ? ඒක අපි හිතා ගන්න පුළුවන්. මේ සත්‍යයේ ස්වභාවය තමයි මනුෂ්‍යයාගේ ඇත්තෙන් ගත්තොත් මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි ඌනෝලෝක අතික්කෝ තණ්හාදාස. මිනිසුන්ට මේ තියෙන දේවල් හොඳටම වාදී කියලා. තව එකකට ගන්න ඕනේ කියන්නේ. අන්තිමට බැලුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අතික්කෝ තණ්හාදාස. තණ්හාවට ගිහිලා ඇලිලා, ගැටිලා, මෙලිලා බැඳිලා මේ වචන වලින් කියනකොට තේරෙනවා තණ්හාවට දාසකම් කරන යන්නේ. කෘෂ්ණාවට දාස්කම් කරලා ඒක දුරව ඔක්කොම ටික තියලා දැන් මිනිස්සු කරලා ඉන්නේ අපිට හරි යුගයි වෙලා ඉන්න දේවල් නමුත් අර ඒකකට ඔක්කොම ටික කියලා ඒ දේවල් හොයාගන්න ගම් හොයාගන්න ඔක්කොම ටික අතහැරලා ඉන්නේ ඒ මිනිස්සු දෙන්න අතහැරලා සූදානම් නැහැ මේ පොතෙන් දුන්නත් යන්න කැමති මිනිස්සු දැන් ඔයත් දාන 2004 කියලා සුනාමිය ආවා මේ මම දැන් මුදේ කිව්වේ